උඹල කඩ කෑලි, කොච්චි කෑලි, මිරිස් කෑලි අන්නේ. දෙහියඹුල් දැම්මේ. ඉතින් දැන් මම මේක එළියට අරගෙන තමයි දෙහියඹුල් ටික දාන්නේ. මගේ channel එකෙන් මම ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා. අද මම හොඳ කලටි සම්බෝලයක් හදන්න තමයි යන්නේ. ඉතින් මම ඒකට හොඳ කලටි පොල් ගෙඩියක් අරගෙන තියෙනවා ඒකට. කලටි පොල් ගෙඩියක් සාමාන්‍යයෙන් කලටි පොල් එකෙන් තමයි සම්බෝලේ රහ වේලිච්ච පොල් වලින් සම්බෝල රස නැහැ. එහෙනම් අපි හදන්න පටන් ගමු. ඉතින් මම පොල් ටික ගා ගන්නවා මේ සම්බෝලේ හදන අලුත්ම ක්‍රමය තමයි මේක මම මොඩ්ඩක් පිරිස් කරල් ටික බෙදලා තමයි හදන්නේ. සමහරු හැබැයි මේක තෙලින් බෙදලත් හදනවා. මම මේක නිකන් මිරිස් ටික බෙදලා ඊට පස්සේ තමයි සම්බෝලේ හදන්න පටන් ගන්නෙ. ඉතින් අපි මිරිස් කරල් ටික බෙදගමු. මේක ගොඩාක් කරවෙනකම් බදින්නේ. ටිකක් රතු පැහැෙනකම් මම බදිනවා මිරිස් ටික. ඒකට ලුණු ටිකක්කුත් දාන්න යන්නේ. උන්න මම සම්බෝලේ කොටන්න තමයි දැන් හදන්නේ. මිරිස් හොඳට කරවෙලා හොඳට අත් ගාලා කෙටෙනවා. ඉතින් රතු පාටට තියෙයි සම්බෝලේ. අද මම සම්බෝලෙට ගම්බිරිස් ගත්තේ නෑ. මොකද හොඳ දෙයක් අරගෙන තිනවා. හොඳට සැර කොච්චි අරගෙන තියෙනවා. ගොඩක් අය කොච්චි ගන්නව අඩුයි. ඒ වුණාට සම්බෝලෙකට කොච්චි සැරක් තියෙන්න ඕනේ. එතකොට තමයි රස. මොකද කලටි පොල් වල කිරි රසත් එක්ක අර කොච්චි සැර එකතු වුණාම හරි රසක් දැනෙනවා. මොකද කලටි පොල් පොඩි පැණි රස ගතියකට හුරුයි. ඒ හන්දා ඒ කලටි පොල් එක්ක කොච්චි වැටුනම සම්බෝලේ හරි රසයි. මම මේ කොච්චි කරල් ටික දාලා කොටන්න තමයි හදන්නේ. මම මේකේ ඔක්කොම නම් දාන්නේ ඈ. ඔක්කොම දැම්මොත් එහෙම කොච්චි සැර කාලා දුවන්නමයි වෙන්නේ. මම මේකේ කොච්චි කරල් තුනක් හතරක් තමයි මේකට දාන්නේ. මොකද මිරිස්සුත් දාලා තියෙන හන්දා මේ කොච්චි කරල් 3ක් දානවා 4ක් දානවා. ඇත්තටම කොච්චි කොටනකොට හරි සැරයි. නහයට එනවා අමුතුම සුවඳක්. එතකොට ඇත්තටම බීලු උණු වලට වඩා මම අද මේකට ගත්තේ රතු ලුණු. ඊට ඉස්සෙල්ලා මම ගත්ත උඹල කඩ කුඩු ටිකක් ගත්තා. ඒකත් මම දැම්මා. එතකොට මම මේ බීලු උණු ගත්තේ නෑ, රතු ලුණු ගත්තේ. මොකද ඇත්තටම සම්බෝලයකට රතු ලුණු දාන තරම් රස නෑ. අද මම බීලු උණු ගත්තේ නෑ, රතු ලුණු තමයි ගත්තේ. ඇත්තටම සම්බෝලෙට රසම රස රතු ලුණු දාපුවා. මේ හන්ද මම අද රතු ලුණු ටිකක් තමයි ගත්තේ සම්බෝලෙට. රසම රස සම්බෝලයක් අද රැයට මං හැදුවා. මොකද මාළුත් තියෙනවා මිරිසට. ගාගත්ත පොල් ටික කොටා ගන්නයි හදන්නේ. රසම රස සම්බෝලයක් හදන්නේ. දෙවිල්ල සම්බෝලේ කොටනවා. ගානට තියෙන්නේ මොකද ලොකු අංගෙඩිය නෙවෙයි මම පොඩි ගත්තේ. හොඳ රතු පාටට තියෙනවා. පාන් කන්න නම් මරු වගේ සම්බෝලේ. උඹල කඩ කෑලි, කොච්චි කෑලි, මිරිස් කෑලි
ඉදියප්පවලට කියාපු සම්බෝලයක්. දැන් ඇත්තටම මේක හොඳට අර කලටි පොල් හන්ද බෙරි වෙලා වගේ තියෙනවා සම්බෝලේ. මේකට මම වේලිච්ච පොල් තෝරගත්තා නම් කොටන්න බෑ විසිනවා. ඒකට දැන් මම දෙහි තක්කලි දෙකම දාලා තමයි ගන්නෙ. මම තක්කලි ගොඩක් දාන්නේ නැහැ දෙහිත් දාන හන්දා. දැන් නම් සම්බෝලේ කිටිලා තියෙන්නේ. මම දැන් සම්බෝලේ ගානට දාන්න හදන්නේ. දෙහිඹුල් දෙන්නේ. ඉතින් දැන් මම මේක එළියට අරගෙන තමයි දෙහිඹුල් ටික දාන්නේ. ඇත්තටම බලන්න මේ සම්බෝලේ හොඳ රතු පාටට තියෙනවා. මම මිරිස් වැදලා දාපු හන්ද තමයි ඒ වගේ රතු පාට තියෙන්නේ. එතකොට තක්කලි කෑලි, එතකොට කොච්චි මිරිස් කෑලි හොඳ රසයට තියෙනවා. කටට කෙල උනන සයිස් එකට තියෙනවා. දානකොට කන්න ආස හිතෙනවා දැම්මම මට. දැන් මේකට බත් කන්නත් පුළුවන්, පාන් කන්න. එතකොට ඉදියප්පවලට විශේෂම ලක්ෂණය තමයි මේකට මම කලටි පොල් ගත්ත එක. එතකොට මම මේකට හොඳට දෙහි ඇඹුල් ටිකකුත් මිල් කරනවා. ඇත්තටම හොඳට තියෙන්න ඕනේ සම්බෝලයකට කටට. ඒ දෙක තිබුණොත් තමයි සම්බෝලේ රස වෙන්නේ. ඒ හන්ද දෙහි ඇඹුල් මම හොඳට දැම්මා. මම ඒකත් දාලා හොඳට සම්බෝලේ කලවම් කරනවා. මේ විදිහට හොඳ කොච්චි සම්බෝලයක් හදලා මට ලයික් එකක් දාන්න, ඕගොල්ලෝ අනිත් අයත් එක්ක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආපහු හමු වෙමු. ඉතින් මගේ වීඩියෝ එක නැරඹුවට ඕගලන්ට ගොඩාක් ස්තුතියි.